මගේ කටහඬ නැති වෙනවත් එක්කම මට තව ඉතුරු වෙලා තියෙන්නේ ටික කාලයයි කිව්වා. මේ තීරණය මම ගත්තේ කිසිම කලකිරීමකින් නෙවෙයි. එයා මට කියපු දේවල් තාමත් මගේ කන්වල දෝංකාර දෙනවා. මේ නිවස ඇතුලේ සිද්ධ වෙන දේවල් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. දිගු කලක් නිහඬව සිටින නිරෝෂා විරාජිනී මහත්මියට සිදුවී ඇති ඉරණම ගැන මෙලෙස පුවත් පතකට ඇය සංවේදීව හෙළි කර තිබුණා. උපුටා ගැනීමක්. මම මේ වගේ තීරණයක් ගත්ත හේතුව ගැන මගේ රසිකයන්ට දැනගන්න අයිතියක් තියෙනවා. ඒ තීරණය මම ගත්තේ ඇත්තටම කිසිම කලකිරීමකින් නෙවෙයි. අවුරුදු ගානක් තිස්සේ මම දැනට දරුණු රෝගාබාධයකින් පෙළෙනවා. ඒ රෝගාබාධයේ අතුරු ප්‍රතිඵලයක් නිසාම මගේ කටහඬත් දැන් මට අහිමි වෙලා තියෙන්නේ. මම දැන් කිසිම ගායනාවක් කරන්නේ නැහැ. දවසින් දවස මගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙනවා මටම තේරෙනවා. මේ නිසාම තමයි හිරුස්ටා විනිශ්චය මණ්ඩලයෙන්ුත් මම ඉල්ලා අස්සුනේ. මට ඇත්තටම මගේ ජීවිතේ කාත් කවුරුත් නැහැ. දරුවෙක් කුසට ආවත් මගේ රෝගී තත්ත්වයන් නිසා මගේ හිටපු සැමියත් මාත් එක්ක බොරුවට රණ්ඩු වෙලා මාව රවට්ටලා මගේ හැමදේම අරගෙන යන්න ගියා. අඩුම තරමේ කුසේ හිටපු දරුවවත් මට ඉතුරු උනේ නැහැ. මගේ මේ රෝගාබාධය නිසා මම ගෙදර ගොඩක්ම දැන් කාලය ගත කරන්නේ ධර්මයත් එක්ක. කිව්වට විශ්වාස කරන එකක් නැහැ. සමහරක් දවස්වලට උදේ ඉඳන් මුළු දවසම වගේ මම භාවනා කටයුතු වල යෙදෙනවා. මේ නිසාම ඇත්තටම මගේ තිබුණු දරුණු කොන්දේ සහ බෙල්ලේ අමාරුවකුත් සුව වුණා. මට ජීවත් වෙන්න තව කොච්චර කාලයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒත් මම තීරණය කළා මගේ ඉතිරි ජීවිත කාලෙම ධර්මයේ යෙදিলা සත්‍ය අවබෝධ කරගන්න. ඒක තමයි මට දැන් තියෙන නිදහස. ඉතින් ලබන වසරේ මම කසාවත වැළඳගත්තම ඔයාලගෙන් සදහටම සමුගන්නවා. උපුටා ගැනීම අවසන්.